නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු මඩනේ එහෙම නොවෙන්න හදන්න ඕන මේක. පුරවලා හරි උස්සලා හරි හදලා මේක මේ උද්‍යානයේ අර භාවනා යෝගීව භාවනාව නැතත් නිදහසේ ඇවිල්ලා ඉඳ මේ වැලිත් දාන්නේ සක්මන් මළුවට අර මේවා නෙමෙයි. හීනේ නේ. කකුලේ ඇනෙන වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ අර අඩියේ තියෙනකොට අර මේ නර්ව් වලට එක දැනෙන්න ඕනේ. පැහැදිලිද මං කියන්නේ? එනවා හාමුදුරුවන්ගෙන් 150යි පරිසරයෙන් ඉතුරු ටික එන්න නිකම්ම මිනිස්සු කූල් වෙන්න එපා. ඒකට තමයි මේ මළුව සම්පූර්ණයෙන්ම වෙන් කරලා දෙන්නේ. මේක ඉතින් ලොකු වැඩක්. ඔව්. අර දැනටත් මේ කැලෑකොළ පෑගෙන උනත් දණීපයින් අපින්නේ. පරිසරයේ ඉන්නකොට ඒකට හිතන්න මේක නඩත්තු කරලා නේ ඇවිල්ලා ඉඳගෙන ඉන්නකොට ගස් නම් හැම එහෙම තියන්න ඕනේ ගස් ටික නේ. එකක්වත් ඒක තමයි. ඒ ගස් නැත්තම් මේක වැඩක් නෑ වැඩක් නෑ තමයි. ඒක තියෙනවා. ඉතින් උතන ඔක තමයි කරන්න ඕනේ. මේක ඉතින් හරි වටිනා වැඩක්. හැබැයි මේක ටිකක් උස්සන්න වෙනවා. මඩ නැති වෙන්න ඕන. මේක ලෑන්ස් එක. ඔව්. මේක ඉස්සල්ලා අපි හතරක් කරගෙන කොටුව ගහගෙන හදාගෙන තව ඒක මේක හදුවාට පස්සේ මං හිතාගෙන ඉන්නවා මේක වටේ සමම් පිච්ච මල් හිටවන්න. එතකොට ඒ අර මල් සුවඳ එනකොට නිමෙන්නේ පැයිනේ මිනිස්සු. ඒ වචන වලින් නැතත් පරිසරයෙන් නිමෙන එක හරි වටිනවා. ඉඳගත්තාම නිමෙන්න ඕන මනුස්සයා. ඒක තමයි ඉඳගෙන ඉන්න. අර බජාර් භාෂාවෙන් කියනවා නම් පාක් එකක්. ආධ්‍යාත්මයේ පැත්තෙන් ගන්නවා නම් භාවනා මළුවක්. ඒකේ තියෙනවා සක්මන් මළු තියෙනවා. මේක ඇතුළට එන්න ඕනේ මම මේ කියන්නේ. ඉඳගෙන ඉන්න ඒවා තියෙනවා. තව ලොකු කොන්ක්‍රීට් අර ගල් ඇල්ලක් තියෙනවා. ඔව්. ඒ වගේ 10ක් විතර එනවා. සිමෙන්තියෙන් හදලා ඉඳගෙන ඉන්න හොඳට. පැහැදිලිද මම කියන්නේ? මානසික නිදහස. මානසික නිදහස. ඒ කරලා මේ මළුවේ කොතන හරි ඩිසයින් කරනවා කළුගාවාදී බුදු පිළිමයක්. ඒ බුදු පිළිම ඉඳගෙන ඉන්න හැම කෙනාටම පේන්න ඕනේ. පැහැදිලිද දන්නේ මම. ඒක තමයි අවසාන. මගේ ඔළුවේ තියෙන එහෙම එකක්. ඉතින් ඒක හරිය ලස්සන වැඩක්. මං හිතාගෙන ඉන්නවා මේ බුදු පිළිමේ තියෙන අරතන කළුගල් පොත්තක් තියෙනවා. ඔව්. එතනින් තියෙන මේ කාල මේ විදිහට හදලා ඔව්. ගස්සක් නේ යටියත් කපලා මේ කැලෙන් ගන්න තියෙන වැඩක් තමයි ඒක. අපි කෑ ගහන්න නැද හිටපන් මේක එහෙම සද්දයක් කියන්නකො. ඒ නිස්කලංක. සත්තු ඉන්නවා ඒක කැලේ ලස්සන කරන්නේ. ඔය පේන්නේ නැද්ද නේ? ඕව බලන්න ඉන්නේ කල්ලි ගෙවලා. ඉන්නේ. එයා හඳුනන චෛත්‍යයක් තිබුණ තමයි. ඔව් පරණ චෛත්‍ය ගොඩල්ලක්. අර අතන තියෙන දෙපැත්තේ ඇතුල් වෙච්ච තැන. එහෙම නැත්නම් රහතන් වහන්සේලා වැඩ හිටපු කුටියක තැන. දහස් ගාණක් වෙන්නේ ඉන්නේ යට ගිහින්